ඉතින් මෙයට ලාංකිකයන් සියලුම දෙනාම නරඹමින් සිටින්නේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඇතුළු ලීග් තරඟවල කිහිපයක්. ඒ අතරට පාකිස්තාන සුපර් ලීගයේද ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කිරීම සඳහා වාසනාව උදා කරගෙන තිබෙනවා. ඒ වගේම මෙම ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්ෂතා අතරට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද මෙම තරඟවල ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම නරඹනවා කියලා අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට ක්‍රීඩා කිරීමට තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම සමගින් 20 තරඟ 3ක් එක්දින තරඟ 3ක් ඒ වගේම ටෙස්ට් තරඟ 2කින් සමන්විත වූ පූර්ණ තරඟාවලියක්. මෙම තරඟාවලිය ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය අවසන් වූ සැනින් ආරම්භ වීම නියමිතයි. ඒ කියන්නේ මෙම තරඟාවලිය ජූනි මාසයේ පැවැත්වෙන මෙම තරඟාවලිය අදාළ නිල තරඟ කාලසටහන තවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැහැ. ඉතින් මෙම තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිසා තරඟාව නැරඹීම සඳහා ලාංකික ප්‍රේක්ෂකයන්ට ඉතාම පහසුවෙන් ක්‍රීඩාංගණයට පැමිණීමේ සහ ඒ වගේම YouTube නාලිකාව තුළින්ද මෙම තරඟ නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතාම පහසුයි. ඉතින් ලාංකික ප්‍රේක්ෂකයන්ට අද අපි වීඩියෝ කරා ගෙනල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලිය මුලින්ම පැවැත්වෙන්න නියමිත වී තිබෙන්නේ 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ හැකි. එසේත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය මේවට නිලෝණ වශයෙන් තොරතුරු තහවුරු වී තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුව මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් විය හැකි මූලික සංචිතය කුමන ආකාරයටද ක්‍රීඩා වෙබ් අඩවිය සහ ක්‍රීඩා තොරතුරු වල සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට ගේන්න ඉතින් අපි වැඩි කතා බහ නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය කුමන ආකාරයටද සඳහන් වෙයිද කියලා. ඉතින් මෙම ක්‍රීඩකයන් 15 දෙනා අතර සඳහන් වී තිබෙන්නේ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, කමදු මෙන්ඩිස්, චරිත සලංක, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, වනදු වසරංග, සුනිත් වෙල්ලාලගේ, ලිලිෂාන් මදුශංක, නුවන් තුෂාර, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඒ වගේම අසිත ප්‍රනාන්දු සහ විනුර ප්‍රනාන්දු යන 15 දෙනා තමයි බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන 20 තරඟාවලියේ මූලික සංචිතය සඳහා නම් විය හැකි ශ්‍රී ලංකා මූලික සංචිතයේ විදිහට සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.